ඉෂාර මොකද ඔව් කියන්නේ? සෙන්සේ. රියෝරි නෝ හින්සිත්සු ආහාරවල ගුණාත්මකභාවය. හරි. මොනවාද ඒකේ පොයින්ට් තුන? ඔජි ඔජි උන්රියෝ කාටද පුළුවන් කියන්න? පාඩම් කරේ නැ? ජානු පාඩම් කරේ නැද්ද? පාඩම් කර අර මේ ස්ටාමක් තුන නේද කිව් එකේ. ඔව්. උජි බුන්රියෝ මුරිත්සුනෝ කින්නිත්සුකා මයිකයි ඔනජිනී නරුකොතෝ තෙකියොන් සබිසු අත්සුයි මොනෝවා අත්සුකු සුමෙතයි මොනෝවා සුමෙතකු සුපිදෝ තොකුනි ෆුයසු තෝ ෆුදෝ යා රංචි තස්සු තයි මා නදෝ කොන්සත්සු සුරුතොකි. හරි. හොඳයි. ඔය වගේ කියන්න පුළුවන් වෙන්න ඕනේ. පොත බලාගෙන හරි කමක් නැහැ. පාඩම් නැත්නම් කියන්න ඕනේ අහනකොට හොඳ. අනිත් ටිකත් බලා ගන්න එහෙනම්. මම මේ පොත ඉවර වෙන්නේ ඔක්කොම පාඩම් අරන් තමයි පේපර්ස් දෙන්නේ. ඒතකොට පේපර්ස් වල පාඩම් කරන්න දෙයක් නැහැ. නිකම්ම පාඩම් වල. කාව්‍ය කියමු. දෙවෙනි කොටසනේ. ස්ක්‍රීන් එක ෂෙයා කරන්න වෙන්නේ චුට්ටක් ඉන්න. සෙන්සේ මේ ජපන් එකද ෂෙයා කරන්න ඕන? ඔව් ජපාන් එක ෂෙයා කරන්න. හරි පටන් ගන්න කාව්‍ය. මම ෂෙයා කරා. කාව්‍ය
節約における基本動作、මූලික පාරිභෝගික挨拶。挨拶は人と人が交わす最初のコミュニケーションです。嫌なこと心配なことがあっても明るく元気な挨拶をしましょう。 පුතේ良い මේ කතා කරන්නේ පොඩ්ඩක් ඉන්න කවිය. මේ අපි දැන් කතා කරන්නේ පාරිභෝගික සේවාවට බලපාන මූලික ඉරියව් ගැන. ඒ වගේ පළවෙනි එක තමයි අයිසත්සු. ඒ කියන්නේ ආචාර කිරීම. ආචාර කරන පුද්ගල පුද්ගලයන් මුල් වතාවට හමු වෙන විට කරන සංවේදනයක් තමයි. ඒ කියන්නේ අපි මුලින්ම හම්බෙනකොට කරන සංවේදනය තමයි පුතේ ආචාර කරනවා කියලා කියන්නේ. අකමැති දේවල් දුක හිතන දේවල් තිබුණොත් ප්‍රසන්න පෙනුමකින් යුතුව පණ ඇතිව ආචාර කරනවා. ඒ කියන්නේ අපි අකමැති කෙනෙක් වුණත් දුක හිතන සිද්ධියකදී වුණත් ප්‍රසන්න පෙනුමකින් යුතුව පණ ඇතිව ආචාර කරන්න ඕනේ. ඒක පාරිභෝගික සේවාවට බලපාන එක සිද්ධියක් තමයි ආයිසත්සු කරනවා කියන්නේ. ආචාර කරනවා කියලා කියන්නේ. දැන් මේ කතා කරන්නේ නිවැරදි ආචාර කිරීම කරන උදාහරණ. කොහොමද කරන්නේ කියලා. හරි කාව්‍ය. ආයිසත්සුවා කාව්‍ය 良い挨拶の例。挨拶は相手の目を優しく見つめ、心を込めて大きな声でします。 හරි. ආචාර කිරීම විරුද්ධ කෙනා වෙත කාරුණික ඇසින් හදවතින්ම ලොකු කටහඬකින් සිදු කරන්න ඕනේ. ඒ කියන්නේ කිනාව සම්බන්ධතාවයේ හොඳට තියාගන්න ඕනි කියලා තමයි කියන්නේ. ආචාර කිරීම තමන් විසින්ම සේවාව සපයද්දී මුලින්ම කරන්න ඕනේ දේ තමයි ආචාර කරන එක. කස්ටමර් එන්නේදී මුලින්ම ආචාර කළා තමයි ගන්න ඕනේ. අවන්හලා හරි කඩේ හරි ඒ ඇතුළට. හරි පුතේ. このことをすみるんアイコンタクトと言います。挨拶は積極的に自分から記載にしましょう。笑顔 හරි දැන් පොයින්ට් එක. දෙවෙනි පොයින්ට් එක තමයි මන්ද සිනහව. ඒ කියන්නේ අව්‍යාජව සිනාසෙන්න ඕනේ. හදවතට සතුටක්. ඒ කියන්නේ හදවතින්ම සිනා වෙන්න ඕනේ. ව්‍යාජව නෙවෙයි අව්‍යාජව. පුද්ගලයන් එක්ක සංවේදනය කරද්දී වැදගත්ම දේ තමයි අව්‍යාජ සිනාව. ඒ ගැන තමයි දැන් කතා කරන්නේ. හොඳේ. එතකොට සිනාව ඇති කරන ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. එකක් සිනාව හා ඇස් සම්බන්ධතාවය. අනිත් එක කට දෙපස කරලා hina වෙන එක. කට දෙපැත්තට කරලා hina වෙන්නේ. අන්න ඒක. අනිත් එක ප්‍රසන්න සතුට කාරුණික හදවතින් දැස අඩවන් කරලා වැඩි කරුණාවන්ත බවක් පෙන්වීම. ඔය විදි තුනට තමයි ඔයාලා සිනාවෙන් කස්ටමර්ව පිළිගන්න ඕනේ. හරි කියන්නේ කාව්‍ය. 笑顔はニコリと笑って売れまさや楽さを表す表情です。人とコミュニケーションを取る上でとても大切な要素です。接客のプロは
節約の時に意識して笑顔を作ります。笑顔で接客すると、お客様はとても良い印象を持ち、お客様の満足度上につながります。හරි. දැන් මොනවද? එකක් තමයි අයිසත්සු. අනිත් එක මොකද්ද? මොකද්ද Legal. ළමයි? ඒගව හ්ම්. එතකොට තුන්වෙනි එක මොකද්ද? මොකද්ද තුන්වෙනි එකේ සුරු? තුන්වෙනි පොයින්ට් එක මොකද්ද? Fukuso. ඇහෙනවද? Ahena sensei. Fukuso mida shita tsunami. හ්ම්. හරි. කියවන්නේ ටික ඉස්සු එතන ඉඳන්. ඒ ටික highlight කරගන්න. තුන්වෙනි පොයින්ට් එක highlight කරගන්න. අයිතිය. සුරු. Tahu sensei. ඕකේ එතන ඉඳන් කියවන්න තුන්වෙනි පොයින්ට් එක. Sensei. විනාඩියක් ඉන්නවා සෙන්සේ. හා. ඔයාගෙන ඊළඟ කියවන්න ජානු. කියවන්න. සෙන්සර්. ෆුකුසෝ මිදශි නමි උනි ෆුවෝ මා තොසොරේ ni atsuta seiketsuna midashi nami ni suite wa sugino yo nakoto ni ki o sukemasho kihan wa seiketsu seiso hikae me de aru koto desu. ඊට පස්සේ වගුවක් තියෙනවා ඒකේ සහ ඊට අදාළ පිරිසුදු දේවල් සම්බන්ධයෙන් තමා කතා කරන්නේ. මූලිකවම පිරිසුදු කිරීම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පිරිසුදුව ඉන්න කවුරුත් කියන්න ඕනේ නැහනේ. තමන් ඒක කරගන්න පුරුදු වෙන්න ඕනේ. තමන්ගේ කොණ්ඩය, මුහුණ, නියපොතු, උඩ ජුවලරිස් ගන්නේ, අනිල ඇඳුම්, සපත්තු ඒවා තමන් කොහොමද තියාගන්න ඕනේ? කවුරුත් කියන්න ඕනේ නැහනේ. හැබැයි අනිවාර්යෙන් මේ රූල්ස් වලට අනුව කරගෙන තියාගන්න ඕනේ. ඒ ටික තමයි දැන් ඔය කතා කරන්නේ. කියන්න චාන්. කමි ඉස්සරහින් තියෙනවා කිචින්තෝ සෙයිකෙත්සුෂි කමාවක් ෆුකෙනි කීઓත් සුකෙමස් කතා යෝරි මෝ නගයි කමිවා මුසු බිමස් ඊට පස්සේ තියෙනවා නගයි මයගමි වා කෝනි කකරණ යෝනි තොමෙමස් ඊට පස්සේ කවෝ ඉස්සරහින් තියෙනවා හිගෙවා මයිනිචි සොරිමස් කිරෙයිනි මිගකි කෝෂූනි කීઓත් සුකෙමස් කෙෂෝවා උසු කෙෂෝ තෝෂිමස් මතා කමාවක් සුයොයි කෝසුයි වා සුකෙමසෙන් සුමේවා මිජිකකු කිරිමස් යුබිසකියා
මේ යුබිසකි වා යුබිසකි යා සුමේනෝ අයිදනෝ යොගෝ රෙනි කී ඕත් මස් මුනික්‍යූ වා ඉබුත්සු කොන්යු නෝ ඔසොරේ ගා අරුතමේ කමාවක් සුකේ මසෙන් ඊට පස්සේ සෝෂොකු හින් ගෙන්සොකු තෝ ශිතේ මිනි සුකේ මසෙන් කෝකානෝ මොනෝ කබිනා තොකේයි වා සුකේ මසෙන් seiketsu na mono o mini tsukemasu. Soshite yogore ya shiwa ni chui shimasu. Botan hasu betemone bete tome kamawak tadashiku chukuyo shimasu. Kutsu no kakato wa fumimasen. Sandaru wa shio shimasen. හරි. highlight කරගෙන තියෙන්නේ. කොයි ටිකද highlight? සුමේ කොටසම highlight කරගන්න. සෝසියොකු හින් කියන කොටසම highlight කරගන්න. ඊට කියන කොටසම highlight කරගන්න. ඔයාලගේ highlight කරලා තියෙනව නේද? ළමයි ලක්ෂි हो सेंसे highlight print out එක අරන් තියෙන නේද? හරි. කියවන්න හතරවෙනි එකත් චානු. තච්චිකතා අරුකි කතා සෙසුජි ඕ නොබෝ ශිතේ කිබි තෝ කොදෝ සුරු කොතෝ ගා කිහොන් දෙස් සුගිනෝ කොතෝ ni චූයි ශිතේ කෝදෝ ශිමෂෝ. ඒකේ පොයින්ට් 5ක් දීලා තියෙනවා. පළවෙනි එක තියෙනවා සෙසුජි ඕ නොබෝ ශිමස් වරහන් ඇතුලේ හෂිරා යා කබේනි යොරිකකා රසු කමාවක් මත්සුසුගු නීත් තචිමස්. දෙවෙනි පොයින්ට් එක තියෙනවා මෙසෙන් වා සුනේනි කැකුසෙකි ni මුකේ මස් වරහන් ඇතුලේ තදශි කමාවක් ඔකයාකු සමා ඕ ජිරෝ මිතේ හයි කෙමසෙන්. දෙවෙනි පොයින්ට් එක දෙනවා තේවා මයදේ කුමිමස් වරහන් ඇතුලේ උදෙගුමි යා පොකෙත්තෝ ni තේ ඕ ඉරෙරු කොතෝ වා යමේ මෂෝ. හතරවෙනි පොයින්ට් එක තියෙනවා අශිකොෂි ni චිකරා ඕ ඉරේ කමාවක් හිසාෝ නෝ නොබෝ ශිමස්. පස්වෙනි එක තියෙනවා ඔජිගි නෝ තොකිවා කකාතෝ ඕ සුකෙමස් නදෝ. ඊට පස්සේ තියෙනවා නවෝ සුරෝදේ ඔකයාකු සමාතෝ සුරේ චිගව් තොකිවා
tsune ni okeaku sama ni toshimasu. Isoide iro ba bai demo okeaku sama ni tsuro o yusuru koto ga kihon desu. torui nado o motte iru toki wa okeaku sama ni butsu kara nai yo ni chui shimasu. හරි. පුතේ හිතගෙන හා ඇවිදින විදිහ සම්බන්ධයෙන් තමයි කියන්නේ. ඒ කියන්නේ පාරිභෝගික සේවාවට බලපාන මූලික ක්‍රියාවල හතරවෙනි එක. පළවෙනි එක ආචාර කිරීම, මන්දසිනාව, නිලැඳුම් කාර්ය මණ්ඩලයේ පිරිසිදුකම. හතරවෙනි එක තමයි හිතගෙන හා ඇවිදින විදිය. කොන්ද කෙලින් තියාගෙන පණ ඇතිව හිටගෙන ඉන්න ඕනේ. මූලිකම අංගය තමයි කොන්ද කෙලින් තියාගෙන පණ ඇතිව ඉන්න ඕනේ. කොන්ද දෙකට නමාගෙන හතරට තුනට නැමිලා ඉන්නේ නැහැ. කෙලින් තියාගෙන ඉන්න ඕනේ. එතකොට කිසිම ආධාරයකට හේතු වෙන්නේ නැතුව තනි කෙලින් කොන්ද තියන් ඉන්න ඕනේ. ඊළඟට බැල්ම නිතරම පාරිභෝගික මේ කස්ටමර්ට යොමු කරන්න ඕනේ. බැල්ම නිතරම කස්ටමර් දිහාවටම යොමු කරන්න ඕනේ. හොරෙන් බලන්නේ නැහැ. ඩිරෙක්ට් බලන්න ඕනේ කස්ටමර් දිහා. ඩිරෙක්ට් බලලා මොකක්ද අවශ්‍ය වෙන දේ ඒ දේවල් දැනගන්න ඕනේ. අත් දෙක ඉදිරියට කර තියා ගන්න ඕනේ. පපුවට අත් බැඳලා සාක්කුවට අත් දාගෙන ඉන්නේ නැහැ. අන්න ඒක highlight කරගන්න පුතේ. කොන්ද සහ කකුල් වලින් බර දීලා දන හිස කෙලින් තබා ගන්න ඕනේ. ආචාර කරන විට විලුඹ එකට තබා ගන්න. ඔයාලට මේක මේ කියවනකොට මතක් වෙන්නේ නැද්ද මේ යන ටෙලිග්‍රෑම් එකකට ඉන්නවා මේ වගේමයි සත්සු කරන කෙනෙක්. ඈ කාව්‍යා කොචින්ද? නැහැ ලංකාවේ එකක මේ ළඟ තියන්න පටන් ගත්ත. කොන්ද කෙලින් තියාගෙන ආචාර කරලා පිළිගන්නේ. අත් දෙක කොරියන් ඩ්‍රාමා එකක්ද සෙන්සේ සිංහල එකක්ද? සිංහල එකක්. සිංහල කරන්නේ සෙන්සේ? ඔව් මාත් අහම්බෙන් FB එකෙන් දකින්නේ. ඔයාලා දැකලා නැද්ද කවුරුත්? නොආයිනි දුවන්ද සෙන්සේ? ආලක මන්දාවට ගියොත් බලා ගන්න පුළුවන්. කොට්ටු. අනිත් අය දැකලා නැද්ද? දැකලා නැත්තම් බලා ගන්න. ෆොටෝ කියලා සර්ච් කරලා බලන්න. කොහොමද ආය කස්ටමර් සර්විස් එක කියලා. දැකලා තියෙනවා. හ්ම්. ඒක හරිනේ සෙන්සේ. ඒකේ. ගත්ත? දෙවි පිහිටයි කියලා අවසානට යවන්නේ. එතකොට පුතේ ඒ කියන්නේ කස්ටමර් හම්බ වෙනව නම් එන්ට්‍රන්ස් එකේදී ඒ කියන්නේ එනකොට පාරිභෝගිකයා මූණට මූණ හමු වෙද්දී නිතරම සේවා දායකයට ඇතුල් වෙන්න ඉඩ දෙන්න ඕනේ. කාර්යබහුල අවස්ථාවක් වුණත් පාරිභෝගිකයාට ඉඩ දෙන්න ඕනේ. ඒක මූලිකම අංගය තමයි පාරිභෝගිකයාට මුල් තැන දෙන්න ඕනේ කියලා තමයි කියන්නේ කොයි වෙලාවෙත්. එකකින් මරන් යනකොට පාරිභෝගිකයාගේ ගැටෙන්න එපා. හරි. ඊළඟ එක. කාව්‍ය කියවන්න. පස්වෙනි එක. ඔජිකි. Ojigi ni wa mokuteki ni awasete sanshurui arimasu. Sore no mokuteki o rikai shite tadashi juja de ojigi o shimashou. Ojigi no shurui.
ඔව්. ආචාර කිරීමේ අරමුණ ඒ ආචාර කිරීමේ කොටස් තුනක් තියෙනවා. ඒ කොටස් තුන තමයි මේ වර්ග තුන තමයි කතා කරන්නේ. එකක් සාමාන්‍ය ක්‍රමය අංශක 15යි. දෙවෙනි අංශයයි තුන්වෙනි එක ඉහළ ක්‍රමයේ අංශක 40. චෙස් එක තියෙන පිළිවෙත බලන්න පුතේ. ඒ තුනම හයිලයිට් කරගන්න. මේ සෙන්සනේ ස්ක්‍රීන් ප්‍රධාන එකේ තියෙන හරි කියන්න. සෙන්සි මේ ස්ක්‍රීන් එකේ තියෙන්නේ මේ කියවන එක නෙවෙයිනේ. නෑ ඒක නෙමෙයි. ඒ වුණා විනාඩිය රෙකෝඩින් එක එකකට දාන්න වෙන්නේ. හරිනේ. කියන්න. ස්ක්‍රීන් එකේ අර පස්වෙනි එක තියෙන්නේ. ඔච්චිගිනේ කියවන්න තියෙන්නේ. හරිනේ. ස්ක්‍රීන් එක පස්වෙනි එක සෙන්සි දැන් අර ඔජිගි කියන එක තියෙන්නේ. මට පෙන්නන්නේ ඔව් මේ ඔච්චිගිනේද දැන් කියවන්න තියෙන්නේ. ඔජිගි වල මේ කොටු වල තියෙන උත්තර ටික තමයි කියන්නේ. ඒක නේද ස්ක්‍රීන් නෑ. ස්ක්‍රීන් එකේ තියෙන පළවෙනි මෙවෙනි. අනිත් ඔක කොහොමද වෙන්නේ? හරි දැන් හරි හරි සෙන්සි දැන් සෙන්සේ. හරි සෙන්සි නෑ. හා ටූරුයි වර්ගය ඔජිගිනෝ කකුදෝ නැමෙන අංශක ප්‍රමාණය හෝ විදිය ඔමොන මොකුතෙකි ප්‍රධාන අරමුණ ඒශාකු යකු ඉචිචුපුන්දෝ ඒකේ පළවෙනි එක සෙසුජිෝ නොබොෂි ආශිමොතෝ කරා සන්මිනෝ තොකොරොනි ශිසෙන් ඕෂි ඔතොශිමස්. ඒකේ දෙවෙනි එක සොස්තේ හිතෝ කොකියුෂිතේ කරා සිසුකනි ජුතායි ඔකොශිමස්. ඔමොන මොකුතෙකි ප්‍රධාන අරමුණු වල සුරෙචිගා සුතාතොකි ඔමචිනතා දකුතොකි නදෝ. කෙයිරෙයි ෆුත්සු උරෙයි යකු හන්දෝ සෙසුජිෝ නොබොෂි අශිමොතෝ කරා ඉචිමි නෝ තොකොරොනි ශිසෙන් ඔතොශිමස්. සොස්තේ හිතෝ කොකියුෂිතේ කරා සුසුකන්නි ජූතයි ඔකොශිමස්. ඒකේ ඔමොන මොකුතෙකි එක ඔමුකාේ ඔකයිකෙයි
で感謝を表すときなど、整形例、よくご、よ、40分ど背筋を伸ばし、足元に視線を落とします。そして一息してから静かに渋滞を起こします。主な目的へお見送りするとき、お詫びをすることなど。හරි. සාමාන්‍ය ක්‍රමය අංශක 15යි. කොන්ද කෙලින් තියාගෙන කකුල් ඉදිරිපස සිට මීටර් 2ක් දුරට තමන්ගේ දුස්තිය හෙලන්න. ඉන්පසු හුස්මක් ගෙන නිහඬව ඉදිරිපස ශරීරය ඉදිරියට නවන්න. පළවෙනි පිට් එක බලන්න. පාරිභෝගිකයෙක් මුහුණට මුහුණ හමු වූ විට ටික වේලාවක් රඳවා තැබූ විට තමයි මේ සාමාන්‍ය ක්‍රමය කරන්නේ. ඊළඟ එක මධ්‍යස්ථ ක්‍රමය අංශක 30යි. කොන්ද කෙලින් තියාගෙන කකුලේ ඉදිරිපස සිට මීටර් 1ක් දුරට තමන්ගේ බැල්ම හෙලන්න මේ කියන්නේ බලන්න ඕනේ. ඉන්පසු හුස්මක් ගෙන නිහඬව ඉදිරිපස ශරීරය ඉදිරියට නවන්න ඕනේ. සෙකන්ඩ් එකේ තියෙන්නේ යන්නේ මේ විදිහට. පාරිභෝගිකයෙක් කඩේට ඇතුල් වෙන විටයි බිල්පත දෙන විටයි තමයි මේ යන්නේ. තුන් එක ඉහළ මේ අංශක 45ක්. කොන්ද කෙලින් තියාගෙන කකුලේ ඉදිරිපසට දොස්තිය හෙලනවා. ඉන්පසු හුස්මක් ගෙන නිහඬව ශරීරය ඉදිරියට නමනවා. ඔවා කරලා බලන්න. එතකොට පැට් එක රිත් වෙනවනේ. කොහොමද කරන්නේ කියලා ජොබ් එක කරන ඉතින් ප්‍රශ්නයක් නැහැ. මේක කරන්නේ පුතේ කඩෙන් පිට යන විටයි සමාවිල්ලන කොටයි. අංශක 45ක් නැමෙන්න ඕනේ සමාවිල්ලද්දි. පාරිභෝගිකයෙක් කඩේ ඇතුල් වෙනකොට බිල්පත් දෙනකොට අංශක 30ක් නැවෙන්න ඕනේ. පාරිභෝගිකයෙක් මූණට මූණ හමු විට ටික වෙලාවක් රඳවා තැබූ විට අංශක කීයක්ද? කීයද චානු? වෙන වැඩක්ද? ඉෂාර අංශක 30යි සෙන්සි. පාරිභෝගිකයෙක් මූණට මූණ හමු විට ටික වෙලාවක් රඳවා තැබූ විට අංශක කීයක්ද? 15ක්. චානු මොකෝ කරන්නේ? ඕ ඉන්නවා සෙන්සේ. කතා කරගෙන වෙන වැඩකද හිටියේ? නෑ නෑ. කියවන්න කාව්‍ය. Ojigino Tejun Okyakusama no mae de tachidomari seisuji o noboshita shisei de tachi ago o hiku kata wa yuka to henko. දෙවෙනි එක සොස්තේ sumuiru an icon taru egao de icon tato o toru ubi o matsuku ni shite seisuji o nobashita mama atama o
කස්සා ඌගෝ කස්සා සූනි ජූතයි ඕ මයේනි තාઓසු යුක්කුරිතෝ ජූතයි ඕ කාෝෂි සුමයිරු ඇන් අයිකොන් දතාතෝ ඕ තොරු හරි. මොකද දැන් කතා කරේ මදුෂාන්? නැමීමේ ක්‍රියාවලිය ගැන. කියවන්න සිංහලෙන් කොහොමද පැහැදිලි කරන්න බලන්න. පාරිභෝගිකයා ඉදිරියේ සිටින්න ඔබේ පිටුපස කෙලින් සහ ඔබේ නිකට සිරකර තබා ගන්න. ඔබේ උරහිස් බිමට සමාන්තරව තිබිය යුතුය. ඉන්පසු සිනහවකින් සහ අයි කොන්ටැක්ට් කරන්න. ඔබේ බෙල්ල සහ පිටුපස කෙලින් තබාගෙන ඔබේ උඩුකය ඉදිරියට නැමෙන්න. ඔබේ උඩුකය සෙමින් ඉහළට ඔසවන්න. ඉන්පසු සිනහව සහ අයි කොන්ටැක්ට් වන්න. ආචාර කිරීමේ අනුපිළිවෙල තමයි පාරිභෝගිකයා ඉදිරිපිට නතර වෙන්න ඕනේ. කොන්ද කෙලින් තියාගෙන හිටගෙන නිකට ඉදිරියට යොමු කොට. නිකට ඉදි කරලා බලන්න. තෝරලෙසි. නිකට ඉදිරියට යොමු කොට උරහිස පොළවට සමාන්තරව තබා ඉන්පසු සිනහව සහ ඇස් සම්බන්ධතාවය ලබා ගන්න ඕනේ. බෙල්ල කෙලින් තියාගෙන පොළව නොසෙල්වා ඉදිරිපස ශරීරයේ ඉදිරියට නමන්න ඕනේ. බෙල්ල කෙලින් තියාගෙන හොඳේ. හිමීට ඉදිරියට නැවූ ඉදිරිපස ශරීරය කෙලින් කරමින් නැවත සිනාව සහ ඇස් සම්බන්ධතාවය ලබා ගන්න ඕනේ. අපි මොනවද මේ කතා කරන්නේ මේ? දැන් මොනවද අපි කතා කරන්නේ ප්‍රදීපිකා මේ? ප්‍රදීපිකා මොනවා ගැනද අපි මෙච්චර වෙලා කතා කරේ? ආචාර කිරීම ගැන. ආචාර කිරීම ගැන. ආචාර කිරීම කීයක් ගැන කතා කරාද? ආචාර කිරීම 3ක්. දිනාලි ඔව් සෙන්සේ. ආචාර කිරීමේ අනුපිළිවෙල 3ක් කතා කරා. ඊළඟ එක කියන්න. දිනාලි කියවන්න ඊළඟ එක. සොනතා. Sonota a torei no mochi kata. Torei no chūshin o kikite to hantai no te no hira desasa emasu. Yubi wa ookiku hirogete hiji o chokkaku ni magemasu. Soshite ude o higishimete antei kan o tamochimasu. Mata sugi no koto ni chūi shimasu. දැන් මේ කතා කරන්නේ ට්‍රේ එක රැගෙන යන ආකාරයයි ට්‍රේ එක කොහොමද ගෙනියන්නේ කියලා. කොහොමද ට්‍රේ එක ගෙනියන්නේ? ට්‍රේ එක පහළ මැද කොටස විරුද්ධ අතේ රඳවාගෙන ඇඟිලි හොඳට වීදුවා අංශක 90ට නමන්න. අංශක 90ට නමන්න. ඔයාලා පුතේ දැන් මම මේ ලෙසන් එක කරලා ඉවර වෙනකොට දැන් අපි රැයටනේ ක්ලාස් එක කරන්නේ. උදේ ජොබ් එකක් කරනවා ජොබ් එකට යන අය නැත්තම් ෆ්‍රී ටයිම් එකක් හදාගෙන ජොබ් එකක් කරන්න නැති අයත් ඉන්නවනේ මෙතන. ඔයාලා පහුවෙන්ද මේ ටික ප්‍රැක්ටිකලි කරලා බලන්න.
එතකොට ඔයාලට එක්සෑම් එක පාස් වෙන එක විතරක් නෙවෙයි මම ඔයාලට මේ අද දවාලෙත් කිව්වනේ ඔයාලා කොච්චර ලකුණු 250න් 250ම අරගෙන ස්කිල් එකත් 100ට 100 අරගෙනම පාස් වුණත් පුතේ ඔයාලට ස්පෝකන් බැරි නම් කතා කරන්න බැරි නම් භාෂාව හසුරවන්න බැරි නම් අනිත් එක තමයි කොහොමද තමන්ගේ ජොබ් රෝල් එක කරන්න කියලා දන්නේ නැත්නම් ඉන්ටර්විව් එකේදී ඔයාව රිජෙක්ට් වෙනවා. ඒක 100ට 100ක් ෂුවර්. ඒ හැම දෙයක්ම දැනගන්න තමයි පුතේ ඉන්ටර්විව් එකට යන්න ඕනේ. මේ දේවල් මෙහෙමයි වෙන්නේ කියලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. Tamante ඒ දේවල් වෙන කෙනෙක් කියා දෙන්නේ නැතුව කරගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් අද මේ ලෙසන් එක ඉවරනාට පස්සේ හෙට උදේට හරි අද රැයට හරි කොහොමද මේව කරන්නේ කියලා කරලා බලන්න. ඔයාටමයි හොඳ එක. එක්සෑම් එක පාස් වෙන එක කොහොමදත් කරන්න පුළුවන් නේ. ඊළඟට ඉන්ටර්විව් එකට ගියාම තමන්ව රිජෙක්ට් වෙන්න තියෙන සම්භාවිතාවය අඩු කරගන්න. පළවෙනි පාරම ප්‍රශ්නයක් නැතුව එතකොට තමන්ගේ වැඩ ටික කරගන්න පුළුවන්. අනිවාර්යෙන් ඒ නිසා මම දවාලෙත් කිව්වා හොඳට කතා කරන්න පුරුදු වෙන්න. කොහොමද මේ ජොබ් රෝල් එක කරන්නේ කියලා ඒ දේවල් හදාගන්න. දැන් ඔයාලට පාර්ට්නර්ස්ලා තියෙනවානේ පාස් වුණ අයටත් ඉන්නවා. ක්ලාස් එකේ ඉන්න අයටත් ඉන්නවා. ඔයාලට දෙන්න එකතු වෙලා හරි කතා කරන්න හදාගන්න. YouTube එකේ වීඩියෝස් තියෙන ඕන තරම් බලන්න. ස්පෝකන් වලට අදාළ ස්කිල් එක සයිට් එකෙන් තියෙන වීඩියෝස් බලලා ඒ විදිහට හදාගන්න. බලන්න කම්පැනි එකට ගිහිලා කතා කරන්නේ කොහොමද? එතකොට හොස්පිටල් එකට ගිහිලා කොහොමද කතා කරන්නේ? ට්‍රේන් එකක යන්නේ කොහොමද? මේ දේවල් බලලා පුතේ ඉගෙන ගන්න ඔය ගමන්. එතකොට ප්‍රශ්නයක් නැහැනේ. හරි කියන්න. චූයිතෙන් ತೊರೆನಿ ಶೊಕ್ಕಿನದೋ ಓ ನೊಸೆರು ತೊಕಿವಾ ತೇ ಮಯೇಕರ ನೊಸೆಮಸ್ ಒರೊಸು ತೊಕಿವಾ ತೆಸಕಿಕರ ಒರೊಶಿಮಸ್ ಒಮೊತೈ ಮೊನೋಕರ ಸಕಿನಿ ತೇ ಮಯೇನಿ ನೊಸೆಮಸ್ ಸೇಗಾ ತಕೈ ಮೊನೋ ಬರಾನ್ಸುಗಾ ವರುಯಿ ಮೊನೋವಾ ತೆಸಾಕಿನೋ ಹೋನಿವಾ ನೊಸೆಮಸೆನ್ ತೊರೈ ಓ ಒಕ್ಯಕು ಸಮಾನಿ ಅತೆ ನೈಯೋನಿ ಚೂಯಿಶಿಮಸ್ ತೇವುರು ನೋ ಚಿಕಕು ದೇವಾ ತೊರೈ ಓ ಮೊತ್ತೆ ಇರುತ್ತೆ ತೇವಾ ದೆಕಿರು ದಕ್ಕೆ ಒಕ್ಯಕು ಸಮಾಕರ ಹನಶಿಮಸ್ ಐತಾ ತೊರೈ ಓ ಮೊಚಿ ಅರು ಕು ತೊಕಿವಾ ಕಿಕಿ ತೇತೋ ಹಂತೈ ಗವಾನೋ ತೇ ದೇ ඔස ඒ වකිනි කකයේමස් හරි පුතේ. එතනදී කතා කරේ ට්‍රේ එක කොහොමද ගෙනියන්නේ කියලා කිව්වනේ. ට්‍රේ එකේ පහළ මැද කොටස විරුද්ධ අතේ තියාගෙන ඇඟිලි හොඳට දිග හැරලා අංශක 90ට නමලා බාහුව තද කරගන්න ඕනේ. ඒ කියන්නේ Tamanට අන්බැලන්ස් ගතියක් තියෙනවා නම් ඒක නැති කරගෙන මේ දේවල් වලින් පරිස්සම් වෙන්න ඕනේ. ට්‍රේ එක මත ටේබල් වෙයක් තියෙනකොට Tamanගේ පැත්තේ තියන්න ඕනේ. ටේබල් එකේ තියෙනකොට කස්ටමර්ගේ පැත්තෙන් තියන්න ඕනේ. හරිද? ඊළඟට බරින් වැඩි දේවල් මුලින්ම Tamanගේ පැත්තෙන් තියන්න ඕනේ. උසින් වැඩි දේවල්, බැලන්ස් එක අඩු දේවල් පාරිභෝගිකයාගේ පැත්තට වෙන්න හසුරන්නේ නැහැ. හයිලයිට් කරගන්න මේ ටික. ඊළඟට ට්‍රේ එක අරගෙන යනකොට පාරිභෝගිකයාගේ ඇඟේ වදින්නේ නැති වෙන්න ඕනේ පුතේ. පරිස්සමින් ටේබල් එක ළඟදී ට්‍රේ එක රඳවාගෙන අත පුළුවන් තරම් පාරිභෝගිකයන් ඈත් කරන්න ඕනේ. මොකද බැරිලම ට්‍රේ එක මේ කස්ටමර්ගේ ඇඟට ට්‍රේ එකේ තියන ඇඟට වැටුනොත් එහෙම ඔයාලට හොඳ ඒවායින් ටිකක් අහගන්න වෙයි.
හිස්ටේක ඇතතිව ඇවිදිනකොට නුහුරු අතින් රඳවාගෙන ශරීරයට සමාන්තරව රැගෙන යන්න ඕනේ. හිස් එක ගෙනියනකොට. හොඳේ. හරි. ඕවා කරලා බලන්න. ගෙදර ස්ප්‍රේ එකක් ගන්න. ස්ප්‍රේ එක අරගෙන කොහොමද කරන්නේ බලන්න. ගෙදර නාංගි මල්ලි කවුරු හරි ඉන්නවා නම් එයාව කස්ටමර් විදියට ගන්න. ඕවට නිකන් මේ සල්ලි දීලා ගිහිලා ට්‍රේනින් වෙන්න ඕනේ නැහනේ. මේ පොතේ තියෙන දේ කරන්න තියෙන්නේ. සිංහල මීනින් එකක් දීලා තියෙනවා නම් මං එක්ස්ප්ලেইন කරලා දෙනවා නම් ගෙදර තව කෙනෙක් හෝල් කරගෙන කරලා බලන්න. ස්ප්‍රේ එකක් අරගෙන ගෙදර ගෙවල් වල තියෙනවනේ ඕවා. කරන්නේ නැහැ කියලා දන්නවනම් මං ඊළඟ දවස් නම් වීඩියෝ කරලා කරන්න කියනවා. මට තේරෙනවනේ කරගෙන යනකොට කරනවද නැද්ද කියලා. හරි කියන්න දිනාලි. グラスの持ち方。グラスの縁に指紋をつけないように、グラスの半分より下側を持ちます。テーブルにグラスを置くときは、音を立てないようにそっと置きます。はい。 මේ ටික highlight කරගන්න. වීදුරු කොහොමද 配膳の ගෙනියන්නේ කියලා කතා කරන්න දැන්. කියන්න පුතේ. 配膳の仕方、料理の提供の仕方。親指を皿の縁に添え、残りの指で皿の底を支えます。親指は外側に向け、皿に指紋がつかないようにします。料理の向きを確認し、必ずお客様に料理の正面が来るように置きます。 හරි. දෙදිනි මොනවද අපි මේ කතා කරන්නේ? දෙදිනි ක්ලාස් එකේ නෙවෙයි දින්නේ. ශෙහාරා ඔතෙන්සේ අපි මොනවද දැන් කරේ? ක්ලාස් අරගෙන යන ආකාරයයි පිළිගන්නන ආකාරයයි. කොහොමද යන්න ඕනේ? ග්ලාස් එකේ ධාරයේ ඇඟිලි සලකුණු සටහන් වන පරිදි ග්ලාස් එකේ අඩකට යටින් අල්ලන් ටේබල් එකේ ග්ලාස් එකේ තබන විට සද්දයක් නොනැසෙනසේ සෙමින් තබන්න කියලා. එතකොට ඉවරද මහපට ඇඟිල්ල පිඟානේ ධාරයට තබා අනිත් ඇඟිලි හතර පිඟාන රඳවාගෙන පිට ඇඟිල්ල එළියට පැත්තට නවාගෙන පිඟානේ ඇඟිලි සලකුණු නොතැබෙනසේ තබන්න. කෑමගේ දිශාව ඉදිරිපස තහවුරු කරගෙන ඉදිරිපස එන පරිදි අනිවාර්ය පරිභෝගයට පිළිගන්න. දැන් කතා කරලා ඉවර වුණා. පාරිභෝගික සේවා මුලින්ම පාරිභෝගික සේවා කතා කරා. ඊට පස්සේ කතා කරා. දැන් කරන්නේ මොකද්ද? දැන් අපිට කතා කරන්න තියෙන්නේ මොකද්ද ලක්ෂි? ආහාර පරික්‍රම කියන්න.
ලියුණා වෙන ෂෙයා කරනකම් මොකක්ද ඒ උනේ? හරි. කැඩි කැඩි ඇහෙන්නේ. දැන් පැහැදිලිව ඇහෙනවද? කාව්‍යා? දැන් හරි සෙන්සර්. හරි. අර කියවන්න පුතේ. ಶೊಕುನೋ නේද? ಮನಾನಿ ಸುಯಿತೆ. ආහාර ගැනීම ಕುಣಿಯಸೊನೋ ತೊಚಿನಿ ಯೊತ್ತೆ ಶೊಕುಜಿನೋ ಶೂಕನ್ನಿವಾ ಚಿಗಾಯಿಗಾರಿ ಸೊರೆ ಸೊರೆ ನೋ ಸಹೋಯ ಮನಾಗ ಅರಿಮಸ್ ಸಹೋತೋವಾ ಸೊನೋ ಚೀ ಚೀಕಿದ್ದೆ ನೊತದ ಶಿ ಶೊಕುಜಿನೋ ಶಿಕತ ಹೋಹೋ ನದೋ ದೆಸ್ ತಯೋನ ಕುನಿ ಚೀಕಿ ನೋ ಶೊಕು ಓ ತೇಕಿಯೋ ಸುರು ಕೊತೋ ಮೋ ಅರಿಮಸ್ ನೊದೆ ಸೊರೆ ಸೊರೆ ನೋ ಸಹೋಯ ಮನ ಓ ತದಶಿಕು ರಿಕಾಯ್ ಶಿಮಶೋ සහ ප්‍රදේශවලට උරුදු සහ චාරිත්‍ර වාරිත්‍ර වෙනස්. එම ප්‍රදේශයෙන් වැරදි ආකාරයෙන් සහ පිරීමට ආවේනික මූලික ක්‍රමය වෙනවා. රටවල් වල ප්‍රදේශයට ආහාර පිළිගන්වන ක්‍රම තියෙනවා. ඒ නිසා ඒක හරියටම දැනගන්න ඕනේ. ඒ කියන්නේ හාෂි පාවිච්චි කරන්නේ කොහොමද? ඒ වගේ ජපාන ආචාර්ය වල දැනගන්න ඕනේ. ජපාන් සංස්කෘතික ආහාර මොනවාද? එතකොට ආහාර ගන්න ස්ථානයේ අනුගමන පිළිවෙල ආහාර ගන්න ස්ථානයේ අසුන්වලාන පිළිවෙලම අනිවාර්යෙන් පේපර් එකේ අහන ප්‍රශ්න. ඒ පුතේ. ಇಚಿ ವಶಕುನೋ ಮನ ಆ ಹಶಿನೋ ಸುಕೈ ಕತಾ ಮಿಗಿಕಿಕಿನೋ ಹಿತೋನೋ ಬಾಯಿ ಹಶಿ ಓ ಮೊತ್ತೊಕಿ ವಾ ಹಿದರಿತೆ ದೆ ಹಶಿನೋ ಚೂ ಓ ತೇನಿ ತೊತ್ತೆಮೋಚಿ ಅಗೆಮಸ್ ಸೊಷ್ಟೆ ಶಿತಕರ ಮಿಗಿತೆ ಓ ಸೊಯೆರು ಯೋನಿ ಶಿತೆ ಮೊತ್ತೋ ತೊತೆಮೊ ಕಿರೇಯಿನಿ ಮೊತೆಮಸ್ ಶಿತಾನೋ ಹಶಿವ ಉಗೊಕ ಸಸು ಉವೇನೋ ಹಶಿದ ದಕೆ ಓ ಉಗೊಕಸು ನೋ ಗಾ ತದ ಶಿ ಹಶಿನೋ ಮೊಚಿಕತಾ ದೆಸ್ කොහොමද හෂි පාවිච්චි කරන්න කියන්නේ චානු? චානු ක්ලාස් එකේ නෙමෙයි ඉන්නේ.
ආසේ අර මේ එහෙනම් කියන්න. අර ඉතා අලංකාර රඳවනයක් ලබා දීමට ඉන්පසු ඔබේ දකුණු අත යටින් ඉහළට ගෙනෙන්න. ඊට පස්සේ චොප්ස්ටික් භාවිතා කිරීමේදී ක්‍රමයෙන් ඉහළ ක්‍රමයේ පමණක් චලනය වන අතර පහළ එක නිශ්චලව තබා ගැනීමයි. හරි. කියවන්න පුතේ ෂයාරා. Ichiju Sansai wa washoku no kihon kosei desu. Gohan, shiru, sai, okasu, kono mono, utsuge mono, karan arimasu. Mono ya ae mono o chuo ni haichi shimasu. Kaiseki ryo no kihon teki na teiki o junjo, sensai, suimono, otsukuri, nimono, yakimono, agemono, sumemono, gohan, misugashi, shokuji o suru basho de no sekijun, washitsu de nihon ryori o taberu bai wa seki o junbai ni kiyotsukemashou. Nihon no fushu de kamisa, shimosa to iseki jun ga arimasu. Kamisa to wa sono ba de ichiban kokochi yoku ansei ni sugoseru basho no koto desu. Sono ba ni iro menba no naga de yakushoku ya tachiba ga ue no hito ga suwarimasu. Shimosa wa sono kyoku de okyakusama o musukai suru ga wa yakushoku ya tachiba ga shita no hito ga suwaru basho no koto desu. Kamisa shimosa no rei. පුතේ ඉන්න හොඳට බලා ගන්න. කමිසා ඉන්නේ කොහෙද? සිමොසා ඉන්නේ කොහෙද? අනිවාර්යයෙන්ම පේපර්ස් වල අහන ප්‍රශ්න ඔය. එතකොට පුතේ ආහාර මූලිකවම ආගු සංයුතිය වෙන්නේ බත් එළවලු හයි කරගන්න සංසයි. ජපාන් සංස්කෘතික ආහාරය අඩංගු මූලිකම සංයුතිය වෙන්නේ වතුර පස් සිට පටන් ගන්නවා. මේ තියෙන්නේ පැත්තේ බත් පැත්තේ සුප් highlight කරන අතරමැද ඇඹුල් රස දේවල් දකුණු ඉහළ කරවලේ මාළු වම් ඉහළ කරවලේ තම්බාගත් ආහාර විනාකිරි සහ සලාද වැනි දෑ මැද වෙනවා. මේ තියෙන්නේ බත් තියන්නේ කොහෙද? විනාකිරි තියන්නේ කොහෙද? සුන්වලාන පිළිවෙල තීරණය වෙන්නේ කොහොමද? ජපානයේ කාමරයක ආසනවල වාඩි වෙන පිළිවෙල පිළිබඳව ජපානයේ චාරිත්‍රවලට අනුව ජේෂ්ඨ පුත්‍රයා සහ කනිෂ්ඨ වෙනතර තමා ගන්න මන්දාද මොකද්ද වෙනවනේ? ඔයාලට මම කියපු ඒවා පැහැදිලිව ඇහුණාද පුතේ? චානු කැඩි කැඩි ඇහුනේ කැඩි ඇහුණා. කොතනද කැඩි කැඩි ඇහුනේ?
ඇහෙද්ද මාව? එනවා ළමයි සෙන්සේ කැඩි කැඩි ඉන්නේ. ආ ඊ ඌ ඒ වගේ එහෙම නිකන් එහෙම ඇහෙන්නේ. දැන් කොහොමද? දැන් කතා කරද්දී ඇහෙනවා. පාඩම කියන්නේ ඇහෙන්නේ එහෙමද? කොතනින්ද එහෙම මොනේ කාව්‍ය ඉස්සෙල්ලම? නැහැ. මට මොකුත් අහුවෙන්නේ නැහැ සෙන්සේ. ඇත්තමයි. මුල් ටිකේ නම් හැබැයි එහෙම තමයි. අනිත් කොයි ටිකේද? අර දැන් කිව්වේ අර කෑම තියෙන ජපන් විදිහ. සංස්කෘතික ආහාරය එතන ඉඳලා වගේ සෙන්සේ. කොතනින්ද මේ දිනාලි? ජපන් සංස්කෘතික ආහාර ගැන කිව්වේ සෙන්සේ. හරි. ඉස්සරහ කියන්නේ අය හොඳ. හොඳ කොට එක දාන්න බැරි දන්නෙත් නෑ. ඔටෝම මේ කියු වෙනවා. ජපාන් සංස්කෘතික ආහාර PDF එක ෂෙයා කරන්න ඔක්කාබිය. එතකොට පුතේ ජපාන් සංස්කෘතික ආහාරය අඩංගු මූලික සංයුතිය වෙන්නේ දැන් ඇහෙනව නේද දිනාලි? ඇහෙනවා සෙන්සේ. හා ජපාන් සංස්කෘතික ආහාරය අඩංගු මූලික සංයුතිය වෙන්නේ බත්, එළවලු, අතුරුපස ඇඹුල් රස දේවල් සිට පටන් ගන්නෙ. වම් පැත්තේ බත්, දකුණු පැත්තේ සුප්, අතරමැද ඇඹුල් රස දේවල්, දකුණු ඉහළ කෙළවර මාළු, වම් ඉහළ කෙළවර තම්බාගත් ආහාර, විනාකිරි හා සලාද දේවල් මැදින් තියෙනවා. කාව්‍ය PDF එක ෂෙයා කරන්න. හරි. ඊළඟට පුතේ මෙන්න මේක වැදගත්ම පොයින්ට් එකක්. කමිස කොහෙද ඉන්නේ, සිමොස කොහෙද ඉන්නේ කියලා පේපර්ස් වල අහනවා. ජපන් පන්නේ කාමරයක ආහාර ගන්නකොට ආසනවල වාඩි වෙන අනුපිළිවෙල පිළිබඳ ප්‍රවේශම් වෙන්න ඕනි. ජපානයේ චාරිත්‍රවලට අනුව ජ්‍යෙෂ්ඨ පුද්ගලයයි කනිෂ්ඨ පුද්ගලයයි උඩුවල වාඩි වෙන අනුපිළිවෙලක් තියෙනවා පුතේ. ජ්‍යෙෂ්ඨ පුද්ගලයා වාඩි වෙන අසුන සුව පහසුකමි ගොඩක් පහසුකම් තියෙන ෆැසිලිටිස් වැඩි ආරක්ෂාකාරී කාලය ඒ කියන්නේ Tamanට ආරක්ෂාකාරීව කාලය වැය කරන්න පුළුවන් තැනක්. එම ස්ථානයේ සිටින සමාජිකයින් අතරින් රැකියාවෙන් හා තනතුරෙන් ඉහළම පුද්ගලයා තමයි පුතේ එතනින් වාඩි වෙන්නේ. කනිෂ්ඨ පුද්ගලයා වාඩි වෙන අසුන පාරිභෝගිකයෙන් අවන්නහලට ඇතුල් වෙන පැත්තෙන් තමයි තියෙන්නේ. ඒ කියන්නේ රැකියාවෙන් හා තනතුරෙන් පහළ පුද්ගලයා වාඩි වෙන්නේ කොතනද චානු මොසා අර ඇතුල් වෙන තැනම පහළ. එතකොට කමිසා ඊට ඉස්සරහින්. ඊට ඉස්සරහින් කියන්නේ කොතනින්ද? කාටද මේ කමිසා ඉස්සරහින් shimusa මේක පිටිපස්සේ එක් ගාවින්නේ. අනිත් ජපනීස් එක තමයි. මොකක්ද සෙන්සේ? ජපනීස් එක දාන්න කාව්‍ය. ඉන්නේ කාව්‍ය ජපනීස් shimusa එක ෂෙයා කරන්න මේක ෂෙයා කරන්න එපා. සෙන්සර් තමයි මේක ස්ටොප් කරන්නේ. කියන්නේ මේ චානු කොහෙද මේ කම ඒ කාමරේට ඇතුල් වෙන දොරටුව ළඟම තියෙන ආසනය තමයි shimusa ඉන්නේ. shimusa ඉස්සරහින් තියෙන ආසනය තමයි kamisa. එතන කොහමද තියෙන්නේ? කම්සතෝවා මා වැහෙන්නේ නැද්ද? ඇහෙනවද? කොහොමද අනුගියද? ඇහෙන්නේ මට. ඔඩ ඇහෙනවා චානු කතා කරනවා. දැන් ඇහෙන්නේ නැහැ සෙන්සේ. ඉස්සෙල්ලා නම් ඇහුණා. හරි. දිනාලි කියන්නේ කම්සා එතන
කමිසා ඉන්න තැන වඩා සුවපහසුකමින් සහ ආරක්ෂාකාරීව කාලය වැය කරන්න පුළුවන් ස්ථානයක්. right. අනිත් ටික කියවන්න. අනිත් කියවන්න කවුද කියවන්නේ? ධනුෂ්ක. ධනුෂ්ක. ධනුෂ්ක කෝ සෙන්සේ මාව ලියවුණා මොකක්ද සෙන්සේ යවු ඉස්සර අපේ එක කියලා ඉවරයි දැන්. ඇයි ලියුනේ? මේ වයිෆයි ඕෆ් වෙලා. හ්ම්. ඊටු ටික කියවන්න. දානු. අර තොක්කේනෝ මා කියන එතන දන්නේ එතනින්ද. ඔව්. කකෙජිකු ගා කසත්තේ අත්සු තරි සුබගා ඔයිතේ අත්සුතරි සුරු සුරු සුපාසු දෙස් රියුතෙයි නදෝනෝ වශිතේ දෙවා ඉරිගුචි කරා ඉචිබන් තෝයි ඉචිනි හයිචි සරේ තෙයිරු කොතෝ ගා ඕකු නත්තේ ඉමස් ඊට පස්සේ එතකොට දෙනවා තොපමා කියන්නේ මොකද්ද? එල්ලෙන සැරසිල්ලකින් සරසලා තියෙන මල් වාස් එකක් තියලා තියෙන ස්ථානය. අවන්හල් වල ජපන් පන්නේ කාමරවල ඇතුල් වෙන තැන වැඩිපුරම දුරින් මෙම ස්ථානයේ තියෙනවා. ආහාර අනුභව කරන ආකාරය කොහොමද කියන්නේ? රියෝරිනෝ තබේ කතා නිහෝන් දෙවා චූවන් යා ඔවන් කොසරවා තේනී මොත්තේ තබෙමස් මතා ඕසරානී මොචිරරේ තා රියෝරිවා කෝසරානී තොරිවා තොරිවකේ තේ කරා තබෙරුනෝ ගමි මෝ දෙස් ජපානයේ පත්තාන පිඟන් සුද්දාන පිඟන් පොඩි පීරිසි අතට අරගෙන කනවා. එසේම ලොකුවට ගන්න ආහාර පොඩි පිඟානකට බෙදාන කන එක ජපන් චාරිත්‍රාක්. ඒ කියන්නේ ලොකු පිඟානකට දාගෙන ආයි පොඩි පිඟානකට දාගෙන තමයි කන්නේ. right. දැන් අපි කතා කරේ මොනවද? ජපන් ආහාරවල චාරිත්‍ර වාරිත්‍ර. ජපන් සංස්කෘතික ආහාර ගැන කතා කරා. ආහාර ගන්න ස්ථාන අනුපිළිවෙල කතා කරා. ආහාර අනුභව කරන කාර්ය කතා කරා. පුතේ ආහාර ගන්න ස්ථාන අනුපිළිවෙල අනිවාර්යයෙන්ම පෙරපසට අහන ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් ජපන් සංස්කෘතික ආහාර ගැන අහනවා. ඒවා highlight කරගන්න. දැන් අපි කරමු ඊළඟ point එක. මොකද්ද? කවුද මචං කියන්න පුතේ? මේ ඉන්නේ කමිසා ඉන්නේ මෙතන. සිමුසා ඉන්නේ මෙතන. මාක් කරන්න આવොත් එහෙනම් බලා ගන්න හොඳට හොඳයි. right. කොහමද ෂාන් නැද්ද? ඉෂාරයට කියවන්න පුළුවන්ද පුතේ? පුළුවන් සෙන්සේ හා එහෙනම් කියවන්න පුතේ.
fuku no atsukai kata. Naifu to fuket wo සෙන්සේ කතා කරන පොඩ්ඩක් අමාරුයි. අමාරුයිද? ෆෝකු කියවද්දි හදාගන්න එහෙනම් ඈ. මම වෙන කෙනෙක්ට කියවන්න ගණන් ඒත් එක හොඳට බලාගන්න ඈ. කතකන අකුරු ටික. ආ සෙන්සේ කතකන අකුරු ප්‍රැක්ටිස් කරන මම ඇප් එකක් දාන්නම් ඒකෙන් ප්‍රැක්ටිස් වෙන්න. මට මතක් ගන්න ක්ලාස් ඉවර වෙලා. හරි සෙන්සේ. හ්ම්. එහෙනම් කියවන්න කෞෂික්. සෙන්සි මම ලියුණා මට කොතනද තියෙන්නේ කියනවාද? බටහිර ආහාර චාරිත්‍ර වාරිත්‍ර ආහාර ගැනීමේ චාරිත්‍රවල යකු දෙවෙනි ශකුනෝ එක මන ඒක නේද? හරි ඔව්. එහෙනවද වලට? ඒ ටික එන සෙන්සි ඔව් පුතේ කියවන්න. මාව ඇහෙන්නේ නැද්ද? සෙන්සි මට සිග්නල් නෑ. එහෙනම් වෙන කවුරු හරි කියවන්න. එහෙනම් කියවන්න අපි දෙමු. ධනුෂ්කටත් බැතේ දින්නේ ක්ලාස් එකේදී ඉන්නේ. ඉන්නවා සෙන්සේ. හරි කියවන්න පුතේ. ඉරශුක්නෝ මනා සයිෆුතෝ නයිෆුතෝ පෝකුනෝ අත්සුකයි කතා. නයිෆුතෝ පෝಕು ಓ ಸೆತ್ತೊಸರು ತೊಕಿವಾ ನೈಫುವಾ ಮಿಸೆನಿ ಐತೆವಾ ಹೋಚಿಗವಾ ನೀ ಶಿಮಾಸ್ Migini. උචිගවානි එතන උචිගවානියේ තියෙන්නේ සෙන්සේ ඔව් කොතනද කියවන්නේ? පළවෙනි එක නයිෆුතෝ පෝකුවෝ සෙත්තසුරු ತೊಕಿವಾ නයිපුවා මිගිනි අයිතෙවා උචිගවානි ಶಿಮಾಸ್ පෝකුවා උචිගවානි මොකද තියෙන්නේ? එතන කොතන සෙන්සි පැටලේ මං නෑ නෑ කියනවා හරි හරි කියවනේදී හරි. හරි ඔයා හිදරි ගවා ඊළඟට තියෙන්නේ. හරි වැඩ කැඩි කැඩි ඇහෙන එකයි පෝකුවා හිදරි ගවානි යොකිමාස් හරි කියවන්න. ಯೋರಿನಿ ಸೋಪಾ ಕತ್ಸುಕು ತೊಕಿವಾ ನೈಫುನೋ ಮಿಗಿಗವಾನಿ ಸೂಪು ಸುಪೂನ್ ಓ ಸೆತ್ತೊ ಶಿಮಾಸ್ ಹೋಸುರಿಯೋರಿದೆ ಶೋಸುರು ಫುಕುಸುರು ನೋ ನೈಫು ತೋ ಪೋಕು ವಾ ಸತುಗವಾ ಕರ ಉಚಿಗವಾನಿ ಶೋಸುರು ಜೂನ್ ಬಂದೆ ನರಬೆಮಾಸ್ ನೈಫುತೋ ಪೋಕುಗ ಹನು ಜಿ ತೊಕೇನು ಹರಿದೆಯು ಹಜಿಜಿ ನಿಜುಪ್ಪುನ್ನು ಇಚಿನಿ ಹಿರೋಬಾರೆ ಇರು ನೋ ತೊಕಿವಾ ಶೊಕುಜಿ ಚೂರು ಓ ಇಮಿಶಿತೆ ಇಮಾಸ್ ನೈಫುತೋ ಪೋಕುಗ ನಿಬನ್ ಸೊರೊಯೆತೆ ನನನು ನೀ ಪಕರೆತೆ ಇರು ಬಾಯಿವಾ ಶೊಕುಜಿಗ ಶೂರ್ಯೋಶಿತೆ ಇರುಕೊತೊ ಓ
imishite imasu. Okyakusama ga shokuji chou ni naifu ya fork nado o otoshita bai wa sugi ni kawarino mono o watashimasu. Okyakusama hirowa sete wa ikimasen. හරි. දැන් අපි කතා කරේ බටහිර ආහාර චාරිත්‍ර ගැන. පිහිය සහ ගෑරුප්පුව පාවිච්චි කරන්නේ කොහොමද කියලා. හරිද? පිහිය ගෑරුප්පුව මේසේ මත තියෙනකොට පුතේ පිහිය දකුණු පැත්තෙනුත් කැපෙන පැත්ත ඇතුල් පැත්තට බලන්න පික්චර්ස් වල තියෙන මේ කැපෙන පැත්ත ඇතුල් පැත්තට වෙන්න තියන්න ඕනේ. ගෑරුප්පුව වම් පැත්තෙන් මෙන්න මෙහෙම තියන්න ඕනේ. ආහාර වල සුප් එකක් තියෙනවා නම් පිහියට දකුණු පැත්තෙන් සුප් එකේ හඳ තියන්න ඕනේ. විවිධ ආහාර ගැනීමේදී පිහිය ගෑරුප්පුව බොහොමයක් අවශ්‍ය නිසා පිටපැත්තේ සිට ඇතුල් පැත්තට පාවිච්චි කරන පිළිවෙලට පෙළගස්සලා තියන්න ඕනේ. ඊළඟට මෙන්න මේක highlight කරගන්න. මේක ස්පෙෂල් ඒ කියන්නේ papers වලට අහන point එකක්. පිහි ගෑරුප්පු ඔරලෝසු කටුවකින් කියවෙන 8:20 වෙලාව පිහිටන විදිහට පිහිය සහ ගෑරුප්පුව තබා ඇතනම් තාම ආහාර ගන්න ගමන් ඉන්නවා කියලා කියන්නේ. මට කියන්න චානු තාම ආහාර ගන්න ගමන් ඉන්නව නම් කොහොමද තියෙන්නේ පිහියයි ගෑරුප්පුවයි? ජපනීස් වලින් කියන්න. මේ නයිෆුතෝ පෝකු ගා හනෝජි තොකේනෝ හරිදේ යු 8:20 ඒක නෝ ඉචිනි හිරෝගේ රාරේ තේ ඉරු නෝ තොකිවා ශොකුජි චූ ඕ ඉමිෂිතේ ඉමස්. ඒක නේද? ඔව් ඒක. එතකොට ආහාර ගන්න ගමන් ඉන්නව නම් පිහිය ගෑරුප්පුව තියෙන්න ඕනේ ඔරලෝසු කටුවකින් 8:20 ටයිම් එක තියෙන විදිහට. ඕක පුතේ highlight කරගන්න. ඊළඟ එක තමයි පිහියයි ගෑරුප්පු දෙක එකතු කර ටිකක් ඇලේට තැබුව විට ආහාර අරන් ඉවරයි. මට කියන්න ෂෙරා මේකත් පුතේ highlight කරගන්න. ආහාර කෑම කාලේ ඉවරයි නම් කොහොමද තියෙන්නේ? පිහියයි ගෑරුප්පු. ජපනීස් වලින් කියන්න. මන්ද සෙන්සේ ෂෙහාරා ナイフとフォークが2番層へて斜めに置かれている場合は、食事が終了していることを意味しています。right. කස්ටමර් කෙනෙක් ආහාර ගන්නකොට පිහියයි ගෑරුප්පුවයි වැටුණු වෙලාවට මොකෝ කරන්නේ චානු? ඒක මහුල්ලා දෙනවද? අර ඔක්යාකු ශොකුජි චෝ එක නේද? මාරු කළා ඒ කියන්නේ ඒක වහම වෙනත් එක්කන මාරු කළ යුතු පාරිභෝගයට හිතාගෙන කියනවද? පාරිභෝගික ආහාර වේලා අතරතුර පිහියක් හෝ ගෑරුප්පක් බිම වැටුණොත් එය වහාම වෙනත් එක්කන මාරු කළ යුතුය. හරි. ඊළඟ එක කියවන්න අපි දෙමු ඊළඟ එක කියවන්න චානු කියවුවා ඉෂාර කියවුවා දිනාලි සඳු සඳුට සිග්නල් නැහැ ප්‍රදීපිකා සද්ද නැත්තේ මොකෝ ධනුෂ්කර කියවන්න බෑනේ මේක කම්පියුටර් එකකින් ඉන්නේ නේ ප්‍රදීපිකා කියවන්න කියවන්න පුතේ හයියෙන් කියවන්න අටහැරලා වචන කියන්න
මේෂෝ මේෂෝ බඩු භාණ්ඩවල නම් ටික කියන්න. ම්, දෝවු දෝවු නයිෆු යා රෝ ගුණ ගෝ ගුණකෝ තෝ ඔයි මස් කොතෝ කසුතා ඔයි. හරි. කසුතා සෙත්තෝ කසුක සෙත්තෝ. තේබුරු නදෝ ni ඔයි තෙමෙරු තෙරු චෝමි රියෝ නදෝ නොසෙතෝ දෙස් මේසේ මත තියලා තියෙන 3-5 අඩංගු ට්‍රේ එක. බඩු භාණ්ඩවල නම් ටික කියන්නේ. ඊළඟ එක මොකද්ද? ගොරෙන්තෝ ගුරසු ඕමෝ ni කොකියුදෙන් දේ ෂෝ සරේ දෙයි රු මිසු සෙන් නෝ හි නෝ ගුරසු දෙස් ප්‍රධාන වශයෙන්ම හයි ක්ලාස් හොටෙල් වල වතුර බීමට ගන්න විදුරු, ඒ කියන්නේ වතුර බීමට පමණයි මේ විදුරු ටික ගන්නෙ. හරි. ඔයා ඉන්න. ඊළඟට කියන්න. චානු කියවන්න. ආහාර පිළිගැන්වීම හා අනුභව කරන ආකාරය. リオリの提供と食べ方、基本的に料理は左側から提供します。飲み物は右側から提供します。දෙවෙනි එක高級店ではरुदोई फुई सूतो नेन बाई चानो शूनに支給します。一部のデセットを除き料理はから食べていきます。食べ残してしまったものは皿の手前に止めます。ナプキンは折り目を手前にして使います。食中に席を外すときはナプキンを軽く畳んでに置きます。また食事が終了した場合はナプキンを軽く畳んでテーブルの左側に置きます。接客担当者は食事の進行とナプキンが置かれた
ඔකනේ තා කියලා ජූතයිද තියෙන්නේ. නේද තියෙන්නේ? ඔකාරේ ඔකාරේ ඔකාරෙතා ජූතයිද ඔකයාකු සමානෝ යෝසෝ හන්දන් ශිමස්. right. ආහාර පිළිගැනීම සහ ආහාර අනුභව කරන ආකාරය. මූලිකවම ආහාර වම් පැත්තේ සිට තමයි, ඒ කියන්නේ වම් පැත්තේ ඉඳන් තමයි ආහාර පිළිගන්වන්නේ. බොන දේවල් දකුණු පැත්තේ ඉඳන්. හයි ක්ලාස් හොටෙල් වල වයස්ගත අය සිටින පිළිවෙල තමයි පිළිගන්නන්න ඕනේ. මුලින්ම පුතේ අතුරුපස හැර, අපි කියන්නේ ඩෙසර්ට් එක හැර ආහාර වම් පැත්තේ සිට පරිභෝජනය කිරීම පටන් ගන්නවා. වම් පැත්තේ ඉඳන් තමයි කන්න ගන්න. කාලා ඉතුරු වුණු දේවල් ප්ලේට් එකේ තමන්ගේ පැත්තෙන් තියා ගන්නවා. හරිද? ඊළඟට නැප්කින් එක ඉදිරියට කර දිග හැරගෙන ඒ කියන්නේ පැනද ගන්නවා. ආහාර ගන්නකොට පුටුවෙන් නැගිට යනවා නම් පුතේ ඒ අවස්ථාවේ නැප්කින් එක සාමාන්‍ය විදිහට නමලා පුටුව උඩින් දානවා. මේක නැප්කින් එක නවලා ටේබල් එකේ වම් පැත්තෙන් තියෙනවා. එතකොට වේට ආහාර ගන්න එක ඉදිරියට කරගෙන යනවද නැද්ද යන වග දැනගන්නේ නැප්කින් එක තියලා තියෙන විදිහෙන්. නැප්කින් එක එතකොට තියලා තියෙන්නේ කොහොමද සාමාන්‍ය විදිහට නමලා පුටුව උඩින් නම් එහෙමත් නැත්නම් නැප්කින් එක නමලා ටේබල් එකේ වම් පැත්තෙන්ද ওই දෙක බල තමා වේට දැනගන්නේ කස්ටමර් කොහොමද කෑම එක කාලි ඉවරද කන්ද කියලා. right. ඊළඟට දැන් අපි කතා කරා මොනවද? එකක් තමයි මොකද්ද? ජපාන් සංස්කෘතික ආහාර, ඊළඟ බටහිර ආහාර චාරිත්‍ර, ඒකේ ප්‍රංශ ආහාර පිළිගන්වන අනු පිළිවෙල තමයි පුතේ මේ තියෙන්නේ. මේ තියෙන්නේ. ඒ ටික highlight කරගන්න. කාව්‍ය කියවන්න පුතේ ටික. මෙතන ඉඳන්ද සෙන්සේ මේ ඊළඟ තැන ඉඳලාද? ඔව් ඊළඟ තැන ඉඳන්. පුරන් සුරියෝරි දෙනෝ කිහොන්තෙකිනා තෙයික්යෝ ජින්ජෝ ඔදෝපුරු සූපු සකනරියෝරි නිකුරියෝරි අන්තෝරු දසුතෝ තේමිකොහි දෙසතෝ දෙමිකෝහිනේ. ඔව්. දමිකෝහි. දමිකෝහි. ඊළඟට චීන ආහාර වල චාරිත්‍රවාදී. මේ ටිකත් කරලා ඉවර කරලා හොඳයි. ඔකේ. චූබුරියෝරි නෝ මුනා අන්තකුනි වරු බායිනෝ තෙකි ජුන් තේයිරි ගුචිකරා තෝයි සකිගා කමිසා shimogiwa deiri guchi ni chikai saki desu. සෙකිඩෙස් නේද? mata sono hino hotsuto omotenashi o suru gawa ga suwarimasu. හරි.
චීන ආහාරවල චාරිත්‍රාක් තමා highlight කරගන්න රවුම් මේසයක වාඩි වෙන ආසන පිළිවෙල. ඇතුල් වීමේ සහ පිටවීමේ දොරටුවට දුරින් සිටින පුද්ගලයා. කවුද? කවුද පුතේ? ආ ආමිසනේ. කමිසා. නයන මොකෝ කරන්නේ? නිදිද? නයන තාම මේ එක්සෑම් එකට ගිහිලා මහන්සිය. ආ නයන නිදිද? ෂෝ හරි. රවුම් මේසයක වාඩි වෙන අනුපිළිවෙල තමා ඇතුල් වීමේ පිටවීමේ දොරටුවට දුරින් සිටින පුද්ගලයා. කමිසා. ඇතුල් වීමේ පිටවීමේ දොරටුව සිට ළඟම ආසනයක එම දවසක ආගන්තුක සත්කාර කරන පුද්ගලයා වාඩි වෙනවා. කියන කාව්‍ය ටික. රියෝරිනෝ තබේ කතා රියෝරිෝ තොරි වාකේරු සරවා රියෝරිනෝ අජිගා මසාරු තමේ රියෝරි ගොතෝනි තොරි කයිමස් කයිතෙන් තකුනෝ රියෝරි ඕ තචි අගත්තේ තොත්තේ හයිකෙමසෙන් ජිබුන්නෝ තබෙතයි බුන් දක්කේ ඕසර කරතොත්තේ තබෙමස් ගෙන්සොකු තෝ තොෂිතේ තනොහිතොනෝ රියෝරි ඕ තොත්තේ අගෙරු හික්යෝවා අරිමසෙන් කයිතෙන් තකුවා ගෙන්සොකු තෝ තොෂිතේ තොකෙයි මවරි මිගිමවරි නෝ හෝකෝනි මවශිමස් උත්සුවා යා සරවා මොචි අගෙසු තේබුරු නී අයිතා මමදේ තබෙමස් කයිතෙන් තකුනි ජිබුන්නෝ හෂියා ගුරසු ඕ නොසේතේ හයිකෙමසෙන්. හරි පුතේ. ආහාර අනුභව කරන පිළිවෙල ආකාරය. ආහාර මේ ටික ඔක්කොම highlight කරගන්න. ආහාර බෙදෙන පිඟන් ආහාර වල රස වෙන වෙනම ගැනීම සඳහා ආහාර වෙන වෙනම වෙන් කරනවා. අවමට කැරකෙන මේසවලදී හිටගෙන කෑම මේ කතා කරන්නේ චීන ආහාර චාරිත්‍ර වාරිත්‍රගෙන රවුමට කැරකෙන මේසවලදී හිටගෙන කෑම බෙදා ගන්න එපා. Tamanට කෑමට අවශ්‍ය ප්‍රමාණය පමණක් ලොකු පිඟානකට බෙදා ගන්නවා. පොඩි පිඟාන වලට බෙදා ගන්නවද? ගන්නවා මේ කවුද? ලොකු පිඟාන වල තියෙනවා පොඩි පිඟාන වලට බෙදා ගන්න මොන ආහාර චාරිත්‍රවලදද? ජපාන් චාට්. එතකොට ලොකු පිඟාන වලට බෙදා ගන්නේ Tamanට අවශ්‍ය ප්‍රමාණය ඕ චීන ආහාර චාරිත්‍රවල. ඊට පස්සේ කැරකෙන මේසේ දකුණු පැත්තට පමණක් කරකවන්න ඕනේ. වමට කරකවන්නේ දකුණට කරකවන්න.
බොකුටු පිඟාන අතට අරගෙන කන්නේ නැතුව ටේබල් එකේ තියාන කෑම ගන්නවා. ඒ කියන්නේ පිඟාන අතට ගන්නෙ නැහැ. ටේබල් එකේ තියාගෙන තමයි කෑම කන්නේ. කෙරකෙන මේසේ තමන්ගේ හැෂි දෙක වීදුරුව තියන්නේ නැහැ. right. සොනතා ටිකක් කියන කාව්‍ය. සොනතා රියෝරි සුබිතේ තොරි කීරසු 3.1 ඕසානෝ මන් නක්කනි යොසෙතේ නොකොෂිමස් චූගොකු රියෝරි වා ඕසාරනි මොරිත්සු කෙරාරෙ තා රියෝරි ඕ දෝසෙකි ශාදේ වකෙතේ තබෙමස් そして食事をとして深い人間関係を生み出そうとします。そのため、名古屋から雰囲気で食事を楽しむことができます。 හරි. වෙනත් කරුණු තමයි සම්පූර්ණ කෑම බෙදා ගන්නගෙන ලොකු පිඟානේ තියෙන කෑම වලින් 3න් එකක් හෝ 4න් එකක් මැද ඉතුරු කරන්න ඕනි. චීන ආහාර ලොකු පිඟානකට ගන්නවා. ආහාර අනෙක් අය සමග එකට බෙදා ගන්න ඕනේ. ඉතිරි ආහාර මියගේ ඥාතීන් වෙනුවෙන් සිහි කරනවා. අත ගොඩක් තියෙනවානේ. තියෙනවානේ. හරි. විශේෂ අවධානය මම පාරමිතා. හරි පුතේ. අපි අදට නතර කරමු. හෙට කරමු ඉතුරු ටික. දැන් මට කියන්න මට කියන්න ආචාර කරන්නේ කොහොමද? කතා කරන්න. දිනාලි කොහොමද ආචාර කරන්නේ? ආචාර කිරීමේ වර්ග 3. පාරිභෝගිකයාගේ ඉදිරිපිට ඒකද සෙන්සර් නැත්නම් අර අංශක 15 අංශක 30 අංශක 45 ඒ ටිකද? අන්න හරි ඒක. අංශක 15ටයි අංශක 30ටයි අංශක 45ටයි සෙන්සේ. ඒ වගේ මේ ප්‍රධාන අරමුණ අංශක 15 විසුරු මොකක්ද? අංශක 15 පාරිභෝගිකයෙක් මුහුණට මුහුණ හමු වූ විට වේලාව රඳවා තැබුව විට. එතකොට අංශක 30 කියන්නේ පාරිභෝගිකයෙක් කඩේට ඇතුල් වන විට බිල්පත දෙන විට. අංශක 45 කියන්නේ කඩෙන් පිටවන විට වෙලාවදී හරි සමාව ගන්න වෙලාවකදී හරි. හරියට හරි. මට හැබැයි සෙන්සි ඒ ටික විතරයි ඇහුනේ මං ඊටු ටික මේ කරන්ට් එක නැතුව ඇහෙන්නේ නැතුව ගියා. එහෙමද? ඔව් රෙකෝඩින් එකෙන් තමයි ඊටු ටික බලන්න වෙන්නේ. දැන් මේ ආයි ලොග් වුණේ දැන් ටිකකට කලින්. හරි මම රෙකෝඩින් එක දාන්නම් පුතේ. right. එහෙනම් අපි අදට ක්ලාස් එක නතර කරමු. මේ පොත අපිට ඉවර කරගන්න පුළුවන් මේ තව දවස් කීයක් කරන්න. දැන් කරන්නනේ. අපි මේක ඉවර කරගන්න බලමු තව දවස් 4ක් 5ක් ඇතුළත. සතියක් යන කලින් ඉවර කරගෙන වචන ටික සතියක් ඇතුළත පොතේ වචන ටික පාඩම් කරගන්න. පොත ඉවර කරද්දී වචන ටික ගන්නවා. කවුරුවත් නෑවිත් ඉන්න බෑ නෑවිත් ඉන්න අයට පේපර් ක්ලාස් එකේ පේපර්ස් දෙන්නේ. පේපර්ස් කරන්න ගන්නෙ නැහැ. මොකද පේපර්ස් කරන්න බෑ ඔයාලට වචන දන්නේ නැතුව.
පාඩම් ගන්නවා කියලා කිසිම වෙලාවක නෑ ඇවිත් ඉන්න බෑ. එහෙම වුණොත් එහෙම පේපර් ක්ලාස් එකට ගන්නෙත් නැහැ.